ආයුබෝවන් සුබ දිනයක් ඔබට රජයේ රැකියා පියස YouTube channel එකට අදත් මම ඔබ ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම රජයේ රැකියා පියස YouTube channel එකෙන් විදේශීය තොරතුරු නැත්නම් විදේශීය රැකියා තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ. ඒ වගේම මෙහිදී අද මම ඉදිරිපත් කරන්නේ කැනඩාවේ පවතින පුරප්පාඩු පිළිබඳව. කැනඩාවේ fruit farming labor තනතුර මේ තනතුර තියෙන්නේ අජිත් පාම්ස් කියන ආයතනය. fruit farming labor තනතුර අජිත් පාම්ස් කියන ආයතනය කැනඩාවේ මෙම ආයතනය තියෙන්නේ ඇබොස්ෆර්ඩ් නගරයේ. කැනඩාවේ ඇබොස්ෆර්ඩ් නගරයේ තමයි මේ ආයතනය පිහිටලා තිබෙන්නේ. ඔවුන් කඳවනවා බ්ලූබෙරි වගාව සඳහා සහායකයින් පත් කර ගැනීමට තොරතුරු ඉල්ලනවා. බ්ලූබෙරි වගාවේ වගා සහායකයින් සඳහා තමයි මෙම දැනීම ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. මේ සඳහා කැනඩාවේ රැකියා බලපත්‍ර තිබෙන අයටත් නැති අයටත් විවෘතයි අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම වයස් සීමාවක් සඳහන් කරන්නේ නැහැ. ඒ වගේම වෙනත් සුදුසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ. අධ්‍යාපන සුදුසුකම් අහන්නේ නැහැ. එහෙත් ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේ හැකියාව තිබීම අවශ්‍ය බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා පුහුණුවක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබ පුහුණු කර සේවයට යොදව ගන්න බවයි සඳහන් කරන්නේ. පුහුණු කර සේවයට සම්බන්ධ කරගන්න බව සඳහන් කරනවා. ඔබට තේරෙනවා ෆෘට් ෆාමින් කියලා කිව්වහම පළතුරු වගා ගොවිපළක අතිබෙන කටයුතු මොනවද කියලා. ඒ වගේ තිබෙන්නේ ඔබට පොහොර දාන්න, ජලය දාන්න, පිරිසුදු කරන්න, අස්වැන්න නෙලා ගන්න, ඒ වගේ අස්වැන්න වගාවේ අස්වැන්න ලබා ගත්තට පස්සේ ඒවා වර්ගීකරණය කරන්න, වෙළඳපළට යවන්න, අසුරන්න, මෙන්න මේ වගේ කාර්යයන් තිබෙන බව තමයි උන් සඳහන් කරලා තියෙන්නේ. මේ සඳහා සඳහන් කරනවා වැටුප US ඩොලර් 19ක් කියලා. ඒ කියන්නේ පැය 40ක සේවාවක් සතියකට කරන්න ඕන කියලා කියනවා. නමුත් මෙම සේවාව ඊට වඩා වෙනස් වෙන බව සඳහන් කරනවා. අවශ්‍යතාවය අනුව ඊට වඩා වැඩි වේලාවක් වැඩ කරන්න වෙනවා කියලා කියන. ඊට අමතරව ගෙවීම් කරනවා කියලා කියනවා. ඒ අනුව ලක්ෂ 10ක වගේ වැටුපක් ඔබට ලබා ගන්න පුළුවන් වෙන බවයි සඳහන් කරලා තියෙන්නේ. මේ අවම වැටුප වේ ලක්ෂ 10ක් වෙයි කියලා කියනවා. ඊට වඩා ඔබට වැඩ කරන්න පුළුවන් නම්, අමතර වැඩ කරන්න පුළුවන් නම් ඔවුන්ගෙන් ඔබට වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙම තනතුර ස්ථිරයි. ඒ වගේම පූර්ණ කාලින තනතුරක් කියලා සඳහන් කරනවා. ඒ වගේම ඔබට මෙම සේවයේ යෙදෙන අයට උන් සඳහන් කරනවා වගා කටයුතු වලදී රක්ෂණ ආවරණයක් ඔබට හිමි වෙන බව සඳහන් කරනවා. රක්ෂණ ආවරණයක් දෙන බව. ඒ වගේම ඔබගේ වැටුප වගේම ඔබට වෙනත් පහසුකම් සපයන බව ගොවිපළයේ කටයුතු මෙහෙයවීමේදී ඔබට සපයන බවට සඳහන් කරනවා. ඒ පිළිබඳ විස්තරය සඳහන් කරන්නේ නැහැ. ඒ වගේම සඳහන් කරන්න ඕන ඔබ තවමත් රජයේ රැකියා පියස YouTube channel එක subscribe කර නැත්නම් ඔබට මතක් කරනවා අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම වීඩියෝ like කරන්න කියලාත් ඔබට මතක් කරනවා. ඒ වගේම මෙම රැකියා අවස්ථාවන් සඳහා ඔබ අයදුම් කරන්නේ කොහොමද කියලා විස්තර ඉදිරිපත් කරනවා නම් ඔබට පුළුවන් මේ වීඩියෝයේ description වල පළමු කමෙන්ට් එකෙන් ගියා අපේ link එක තිබෙන link එකෙන් අපේ app එකට යන්න පුළුවන්කම තිබෙනවා. ඒ අනුව ඔබට app එකට ගියාම විවිධ රැකියා අවස්ථාවන් අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා. විවිධ නැත්නම් විදේශීය රටවල වලින් ලබා ගන්න තොරතුරු මත එම තොරතුරු ඔබට අනුව ඔබට ඒවා පරිශීලනය කර නැත්නම් ඒවා හොයා බැලුවාම ඔබ කැමති රැකියාවක් තෝරගන්න පුළුවන්. මෙම රැකියාවට අමතරව තවත් රැකියාවන් විශාල ප්‍රමාණයක් අපි ප්‍රසිද්ධ කරලා තිබෙන බවත් ඔබට මතක් කරන්න කැමතියි. ඒ වගේම රැකියාවක් ඔබ තෝරගත්තට පස්සේ අදාළ ආයතනයේ ඊමේල් ඇඩ්‍රස් එකට ඔබේ මේ තොරතුරු නැත්නම් එහි සඳහන් ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරලා ආයතන වෙත යොමු කරන්න අවශ්‍යයි. ඒ වගේම එම යොමු කිරීමත් එක්කම ඔබේ CV එකක් ඊට ඇටච් කරවීමත් අත්‍යවශ්‍ය වෙනවා. එම CV එකට ඔබේ තොරතුරු ඇතුළත් කරන ගමන්ම නිවැරදිව ඔබේ එහි සඳහන් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරන්න. ඒ වගේම ඔබේ ඊමේල් ඇඩ්‍රස් එක නිවැරදිව සඳහන් කරන්න. ඊළඟට ඔබ යවන තොරතුරු මෙම ආයතනය නැත්නම් ඔබ රැකියාව ලබා ගන්න බලාපොරොත්තු වන ආයතනය විසින් ඔබට එම ඊමේල් ඇඩ්‍රස් එකට ඔබේ කැඳවීම කරනවා. ඒ වගේ විස්තර ලබා ගන්නවා ඒ අය. ඒ අනුව ඔබට පුළුවන්
ඔබ රැකියාව සොයන්න නැත්නම් රැකියාව ලබා දෙන ආයතනත් එක්කම ඍජුවම සම්බන්ධ වෙලා නැත්නම් ස්ථිරව සම්බන්ධ වෙලා ඔවුන්ගෙන් තොරතුරු විමසලා ඔවුන්ගේ වැටුප් ප්‍රමාණය දැනගෙන සේවා පහසුකම් මොනවද දැනගෙන ඔබ කළ යුතු සේවය මොනවද කියලා දැනගෙන විස්තරාත්මකව ඔබට එම ආයතනයේ වෙත රැකියාවට යන්න පුළුවන්කම තිබෙනවා. බොහෝ වෙලාවට ඔබ ඒජන්සියක් හරහා යනවා නම් අපි මේ තොරතුරු දන්නේ නැහැ. රට විතරක් සමහරට දන්නවා. සමහරට ආයතනය දන්නේ නැහැ. අපිට දෙන පහසුකම් දන්නේ නැහැ. කරන්න තියෙන වැඩ දන්නේ නැහැ. එතෙන්ට ගියාම අපිට යම් ගැටලු ඇති වෙනවා. මේහිදී සිදු වෙන්නේ නැහැ එවැනි කටයුත්ත. මොකද ඔබමයි තෝරගන්නේ. ඔබමයි මේ ආයතන සම්බන්ධ වෙන්නේ. ඔබේ වැටුපෙන් කවුරුත් ගසා කෑමක් හෝ කොමිස් ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඔබ සාකච්ඡා කරගත්ත වැටුපට නැත්නම් සඳහන් කර දෙන වැටුපට තමයි ඔබ යන්නේ. එතකොට මෙහිදී සඳහන් කරන්න ඕනේ නැවතත් ඔබ යන්නේ බ්ලූබෙරි වගාව නැත්නම් ෆාමින් ලේබර් තනතුර සඳහා යන්නේ. මෙහිදී ඒ බවත් ඔබට මතක් කරමින් ඔබට සුබ පතනවා. ඔබේ කාර්ය යහපතින් විදිහට ඉටු වෙන්න කියලා ඔබට ස්තුතියි.